හැමෝටම සුබ දවසක්. මේ තියෙන අද රිපෙයාරකට ආව පාටි බොක්ස් එකක්. මේක බේස් කියන බ්‍රෑන්ඩ් එකේ BKK කියලා තමයි මේක දාලා තියෙන්නේ. මේ තියෙන මෙතන බ්‍රෑන්ඩ් එක ගහලා තියෙනවා බ්‍රේස් කියලා. මේක සාමාන්‍යයෙන් ක්වොලිටි එකට හදලා තියෙනවා. සාමාන්‍යයෙන් JBL වගේ ක්වොලිටි එකට මේකේ ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක නම් තියෙනවා. ඒ වගේම මේක නෝ පවර් තමයි මන් ළඟට ආවේ. මේ තියෙන්නේ මේකට ඔරිජිනල් ආව charger එක. මේකේ charge එක නම් වැඩ කරන්නේ නැහැ. ඒකට මම වලට ගහලා පෙන්නන්නම් පවර් එකට දීලා මේ ගහලා ඔන් කරලා මේකුත්ම පෙන්නන්නේ නැහැ. ඉන්ඩිකේට් කරන්නේ නැහැ ලයිට් එක. මේ charge එක පිච්චිලා තියෙන්නේ. මම මේක බැලුවා. ඒ වගේම මේකට මේ අලුත් වෙන charge එකක් 12 volt එකක් දුන්නත් මේකේ මේ බැටරි charge වෙනවා කියලා මෙතන red light එකකින් ඉන්ඩිකේට් කරනවා. full charge වුණාම එන green light එකක් වැටෙනවා. හැබැයි මේක no power. මේක ඔන්නේ නැහැ. මම මේක දැන් මේ පැය 12ක් ඒ විදිහට charge කරලා තමයි මේක මේ විදිහට තියෙන්නේ දැන්. ඒත් මේක පවර් එක ඔන් කරාට ඔන් වෙන්නේ නැහැ. ඔයාලට දැන් පේනවා මේක මේ රෙඩ් ලයිට් එක පත් වෙනවා. මේක charge වෙනවා. මේක පොඩි වෙලාවකින් ආයි green light වැටෙනවා. මොකද මේක charge කරලා තියෙන හින්දා. අර දින පවර් පැත්තේ තමයි මේකේ ප්‍රශ්නේ ඇත්තේ. මේකේ charge එකේ ප්‍රශ්නයක් තියෙන. කියන්නේ ඔරිජිනල් ආව කස්ටමර් දීපු charge එක මේක වැඩ කරන්නේ නැහනේ. charge එක පිච්චිලා එකකින් ආ voltage එකට ප්‍රශ්නයක් වුණාද දන්නේ නැහැ. charge එකත් මම ගලවලා බැලුවා. ඔයාලට පෙන්නන්න charge එක ඇතුලේ ඒකත් සාමාන්‍ය normal charge එකක් තියෙන්නේ. filters එහෙම ලොකුවට නැහැ ඒකේ. සාමාන්‍යයෙන් මේ 1.5 ampere ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන charge එක. ඔයාලට පේනවා. මේක තමයි මේකට ඔරිජිනල් ආව charge එක. මේකේ ප්‍රශ්නයක් ඉන්න සමහර විට මේක ඇතුලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ charging වෙනවා කියලා light එකෙන් නම් indicate කරනවා. මේක ගලවලම තමයි බලන්න ඕනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම දැන් පාටි බොක්ස් එකේ මේන් බෝඩ් එක ගලව ගන්න ඇම්ප්ලිෆයර් බෝඩ් එක ඒක නෝ පවර් තමයි තියෙන්නේ. ඒක රිපෙයාර් එක ඉවර කරලා මම ඔයාලට තව වීඩියෝ එකකින් අරන් එන්නම් මේකේ සම්පූර්ණ වීඩියෝ එක.